අපි දැන් මේ කතා කරන්න ඉන්නේ නුවරඑළියේ ඊටාම සුන්දර ග්‍රෙගරියව ස්ථානයේ මේ ග්‍රෙගරියව ආශ්‍රිතව ගත්තම අද විවිධ කතා පවතින මේ ග්‍රෙගරියව පාරිසරික වශයෙන් දූෂණයට ලක් වෙලා තියෙනවා. එහෙනම් අපි මේ ග්‍රෙගරියව පිළිබඳව මේ ප්‍රදේශයේ බොහොම ජ්‍යෙෂ්ඨ ඒ වගේම මාධ්‍යවේදියෙක් ඒ වගේම රාජ්‍ය ශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් අද ඒ වගේම අදටත් පුවත්පත්වලට ලිපි සපයන මේ නුවරඑළිය පිළිබඳව මනා දැනුමක් තියෙන ෂෙල්ටන් මහත්මයා එක කෙටි අදහස් ටිකක් උවමාරු කරගන්න තමයි අද මෙතනට පැමිණෙන්නේ. ෂෙල්ටන් මහත්මයා අපිට කියන්න මේ අද මුළු සමාජයේටම මුළු ලෝකයේටම මේ ලංකාවාසී ජනතාවට මේ සංචාරය කරන්න එන අය සඳහා මේ ග්‍රෙගරියවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් පැහැදිලි කළොත්. ග්‍රෙගරියව නිර්මාණය වෙන්නේ සර් හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ කාලේ ඉංග්‍රීසි පාලන සමයේ 1874 30ක පමණ භූමි භාගයක රන් පවුන් 1200ක් වියදම් කරලා ග්‍රෙගරියව නිර්මාණය කරනවා. හෙන්රි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා නුවරඑළියේ ලස්සනට පුංචි එංගලන්තයේ ලස්සන කරන්න තමයි මේ ග්‍රෙගරියව නිර්මාණය කරන්නේ. එතකොට හෙක්ටයාස් 30ක නිර්මාණය කරලා තියෙන මේ ග්‍රෙගරියව නුවරඑළියේ සාමාන්‍ය මුහුදු මට්ටමේ ඉඳලා 6181කින් තමයි මේ මුහුදු මට්ටම තියෙන්නේ. මේක නිර්මාණය කරපු එක. මේ ග්‍රෙගරියව අද දකින්න ග්‍රෙගරියව නෙවෙයි එදා තිබුණේ. එතන මේ ග්‍රෙගරියවට මේ ජල මූලාශ්‍රයක් මෙතන පොකුණක් තිබුණාද? එහෙම නැත්නම් කොහෙන් හරි ජලය අරගෙනද මේ වැව නිර්මාණය කළේ? මේක ටිකක් මේක තෙත්බිමක් තිබුණ තැන. තෙත්බිමක් තිබුණ තැනට නානුවය ඇල ඒ කියන්නේ තොපාස් නුවරඑළියේ බටහිර දිශාවෙන් එන්න තොපාස් ඉහළ ඉඳලා ගලාගෙන ආපු නානුවේ ඔයයි ඊළඟට පිදුරු චලාගලම තලගල ඔයයි දෙකම එකතු වෙලා එයින් එන වතුර වලින් තමයි ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා මේක නිර්මාණය කරන්නේ. අර මං කිව්වා වගේ පවුන් 1200ක් වියදම් කළා. මේක නුවරඑළිය සුන්දරත්වයට හදපු නිර්මාණයක්. ඒක මේක කුචිකර්මාන්තයේ පදනම් කරන හදපු එකක් නෙවෙයි. නෑ මේක ලස්සනට හදපු එකක්. ඒකට මතක තියාගන්න අපි දැනගන්න ඕනේ හොඳම දේ තමයි කවුරුත් ඒ ගැන විමසීමක් කරන්නේ නැහැ. 1912 දී පුංචි බලාගාරයක් හදනවා මේකෙන් වතුර ගෙනියලා. ඒක රුවන්වැලියට වතුර ගෙනියනවා. නෑ රුවන්වැලියේ. රුවන්වැලිය. මේ ආසන්න ගමකට අපේ මේට වැඩි පහළ තැනක. දැන් ඒ රුවන්වැලිය ගම්මානේ දැන් තියෙනවද? රුවන්වැලිය ගම්මානේ තියෙන එකට අපි බ්ලැක් හෝල් කියනවා. ඒක තමයි දැන් බ්ලැක් හෝල්. බ්ලැක් හෝල් කියලා කියන්නේ ගම්මානේ. හරි ආසන්නයේ තියෙනවා. අදත් මේ ගොඩනැගිල්ල 1912 දී මෙගාවොට් 3ක විදුලි බලය ලබා ගත්තා කියලා වාර්තා තියෙනවා. මෙගාවොට් 3ක් අරන් තියෙනවා. මෙහි ඉඳලා ඉතිහාස වාර්තා විතරයි. ඒක තියෙනවා. ඒ සත්‍යය තියෙන. ඒ ගොඩනැගිල්ල 1912 මගේ පුංචි කාලේදී අපි දන්නවා මේ විදුලි බලාගාරේ ක්‍රියාත්මක වෙලා තියෙනවා පුංචි කාලේ. පුංචි කාලේදී වතුර ගෙනියලා තියෙන මේ කලු කැලේ කියන ගම්මානයක් තියෙනවා. සොරව ග්‍රෙගරියවේ සොරව වාසන්නෙම තියෙනවා කලු කැලේ ගම්මානය. තනලයක් දාලා බින්ගයක් දාලා බින්ගය ඇතුලෙන් වතුර ගෙනියලා එහා පැත්තෙන් වතුර අරගෙන පහළට ටර්බයින් දාලාලු ටර්බයින් බට දාලාලු වතුර අරගෙන ඒ ක්‍රියාත්මක වෙච්ච විදුලි බලාගාරයක්. එතන මේ ග්‍රෙගරියව ජලාශ්‍රිතයේ ඉඳලා ඔය ඔබතුමා කියන ටර්බයින් එක ක්‍රියාත්මක කරනට සාමාන්‍ය කිලෝමීටර කීයක් වගේ ප්‍රමාණයක් භූගතව ගෙනිච්චද? අඩුම තරමේ කිලෝමීටර 1.5 2ක් විතර වෙන්න පුළුවන් භූගත යනවා. අදටත් ඒ භූගත මාර්ග කොහේ හරි අපිට හොයන්න පුළුවන්. ඒව සලකුණු තියෙනවා. සලකුණු තියෙනවා. තාමත් තියෙන වතුර පාරේ ඉතින් තාමත් ගලාගෙන යන ලකුණු තියෙනවා. කැනීම් කෙරුවොත් සොයා ගන්න පුළුවන්. කැනීම් කරොත් ඉතින් සලකුණු අදත් මේ බින්ගේ තියෙනවා. බින්ගේ අදත් තියෙනවා. එතකොට මේ දැන් ඊළඟ අපිට ප්‍රශ්නේ මතුවෙනවා දැන් මේ ග්‍රෙගරි වැව මාතෘකාලීනව දැන් මට අහන්න කියන්න දකින්න ලැබෙනවා සමහරවිට මේ ග්‍රෙගරි වැව පාරිසරික වශයෙන් හරිම දූෂණයකට ලක් වෙලා තියෙනවා පාරිසරික වශයෙන්. ඒ කියන්නේ අපද්‍රව්‍ය ඒ වගේම මේ තියෙන අවන්හල් වලින් එන ජරාවල් මේකට මේ එක්තුලා මේ ජලය දූෂණය වෙනවා. ඒක අනාගතයේදී බේරයක් වෙයිද කියලා. ඉතින් මොකද්ද ෂෙල්ටන් මහත්මයා මේ ගැන ඔබගේ අදහස? ඒක නම් ඉතින් ඇත්ත කතන්දරයක් තමයි. අපි දකිනවා 1874 ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා මේක නිර්මාණය කරාට පසුව සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට නුවරඑළියට අවුරුදු 198ක් විතර වෙනවා. නුවරඑළිය නගරේ නිර්මාණය වෙලා. අවුරුදු 198ක් ඒ ගානේ. 198ක් කියපම 1000 කී වෙනිද? 1828 නුවරඑළිය පටන් ගන්න. 1828 තමයි නුවරඑළියට පටන් ගන්න. නුවරඑළිය පටන් ගන්න. බ්‍රිතාන්‍ය ජාතිකයන් පටන් ගන්න. ඉතින් බාන්ස් ආණ්ඩුකාරවරයා තමයි නිර්මාණය කරන්නේ. මොකද කවුද? බාන්ස්
සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා එඩ්වඩ් බාන්ස් තමයි නිර්මාණය කරන්නේ. නිර්මාණය කරන්නේ නුවරඑළිය. නුවරඑළිය කියලා නොමිනේට් කරන්නේ නුවරඑළිය කියලා මේ නගරයක් හදන්නේ එඩ්වඩ් බාන්ස් තමයි නුවරඑළිය පියා කියලා සලකන්නේ. නුවරඑළිය නගරය නිර්මාණය කරන්නේ. එතුමාගේ මොකක් හරි මෙහි සලකුණක් එතුමාගේ මොකක් හරි මේ තියනවාද නෙලපු පිළිමයක් හෝ මොකක් හරි මේ නුවරඑළියේ බාන්ස් ආණ්ඩුකාරවරයාගේ නිවාසයක් හදලා තිබිලා තියෙන 1826 මේ හැවිලා පදිංචි වෙනවා මේ ගෙගිරිගම මේ නුවරඑළිය නොමිනේට් කරන්න පෙර ආතුව අද නුවරඑළියේ තියෙන ග්‍රෑන්ඩ් හෝටලේ ප්‍රධාන හෝටලේ හෝටල් ළඟ තමයි යාගේ රෙසිඩන්ස් එක හදලා තිබුණේ පොඩි ගෙයක්. ඒක පසු කාලයේදී සමාගමක් විසින් අරගෙන හෝටල් එකක් කළා. දැන් ග්‍රෑන්ඩ් හෝටල්. ඒකේ තියෙනවා ලස්සන ඡායාරූපයක්. අද ගියාම ග්‍රෑන්ඩ් හෝටලේ ප්‍රධාන හෝටලේ නුවරඑළියේ තියෙන පැරණිම හෝටලේ. තාම දර්ශනීය හෝටල. ඒ හෝටලේ ඇතුලේ තියෙන යාගේ නමින් බාන්සෝල් කියලා. බාන්සෝල් කියලා. එතකොට මේ ෂෙල්ටන් මහත්මයා දැන් අපි මගේ ප්‍රධාන කර්තව්‍ය වෙන්නේ මේ ගෙගිරියව ආශ්‍රිතව සංරක්ෂණය සහ මතු පරපුරට මේක ඉතාමත්ම වටිනා ජලාශයක් බවට අපි සංරක්ෂණය කර ගැනීමේ ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව. දැන් ඔබතුමා පරිසර අමාත්‍යංශයට හෝ වාරි මාර්ගයකට හෝ නගර සභාවට හෝ මම හරියට දන්නේ නැහැ මේ වැව කෙලින්ම පාලනය වෙන්නේ නගර සභාවෙන්ද වාරි මාර්ග අමාත්‍යංශයෙන්ද එහෙමනම් ඔබතුමා යෝජනා කරන්නේ මේක ආරක්ෂා කර ගැනීමට කුමක්ද මේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ වැඩසටහනට කළ යුතුයි කියලා ඔබතුමාට හැඟෙන්නේ මොකද්ද? ඔව් මේකේ මේ 1970 දශකයේ වෙනකොට 68 69 කාලේ තමයි ලංකාවට ආදේශ කරලා දෙන්නේ ලංකාවේ අර්ථපල් වගාව ආදේශ කරා. අර්ථපල් වගාව 1900 මම කිව්වේ 1969 අතර තමයි නුවරඑළියට අර්ථපල් කියන්නේ බොහොම මෑත කාලිනව තමයි මේ අර්ථපල් වගාව ආවේ. හැබැයි ඊට කලින් අමතක කරන්න බෑ. සැමුවෙල් බේකර් තමයි නුවරඑළියට 1848 දී මේ ගොවිපළවල ආරම්භ කරන්නේ සැමුවෙල් බේකර්. ඒ ගොවිපළවල් කියවා මෙතන සමූහ ලොකු ගොවිපළවල් තිබුණද? ඒ අක්කර 10ක ගොවිපළක් හදනවා. ඒ කොයි ප්‍රදේශයේ දැන්ට තියෙන්නේ? ඒ මාගස්තර ප්‍රදේශයේ තමයි මාගස්තොට කේන්ද්‍ර කරගෙන හදන අක්කර 10ක ගොවිපළ. ඒ අක්කර ගොවිපළ තමයි පසුකා ඒ ගොවිපළ තමයි අරත්තපල් සියලු අපි උඩරට එළවලු සියල්ලම වගා කරන්න යතම. විශාල ගොවිපළ. එයාගෙන් තමයි බාන්ස් ආණ්ඩුකාරවරයාගෙන් පසුව නුවරඑළිය මනේ සීඝ්‍රයෙන් දියුණු වෙන්නේ බාන්ස් ආණ්ඩුකාරවරයාගේ මේ සැමුවෙල් බේකර්ගේ පැමිණීමෙන් පසුව. ඔව් දැන් අපි ටිකක් එහාට ගියා. දැන් මේ ගෙගිරිවැව සංරක්ෂණය කිරීම පිළිබඳව ඔබතුමාගේ ඒකට උත්තර දෙන්න මොකද වෙන්නේ? මං කියාගෙන ආවේ අර්ථපල් වගාව ආදේශ වෙනවා. අර්ථපල් වගාවට භූමිය එලි කරනවා බොහෝ විට. ඒ කියන්නේ විශාල ආදායම ලබා ගන්න පුළුවන් කමක් තිබ්බා. අර එළවලු වවුපේක එළවලු ගොවියෝ සියලු දෙනාම දැඩි වාසියක් ගන්න අර්ථපල් වගාවට පෙළඹෙනවා. අර්ථපල් වගාව නිසා දැඩි ලෙස පසුසෝදා යාම සිද්ධ වෙනවා නුවරඑළිය. අක්‍රමත ඉඩම් පරිහරණයක් සිදු කරනවා. ඒ කියන්නේ ඉතා ඉක්මනින් සල්ලි වහන්න ගොවින් ඒක ඉඩම් කඩලා වෙනස් කළා යනකොට අර්ථපල් වලට නිතර මාස 3ක් ඇතුළත පස කැපෙනවා. දෙපාර තුන් පාරක් කැපෙනවා. ඒතකොට මේ පස හොදගෙන ඇවිල්ලා ගෙගිරව පිරෙන්න ගන්නවා. 1975 දී මේක සිල්ක් ටැප් 9ක් දානවා හිටපු නගරාධිපතිතුමේ ටී විලියම් ෆර්නැන්ඩෝ කියන මන්ත්‍රීතුමා. ඒ ඉස්සෙල්ලා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නගරාධිපති වුණා. එතුමාගේ කාලේදී සිල්ක් ටැප් 9ක් දානවා මෙන්න මෙතන තියෙන රස්නේ සිල්ක් ටැප් එක. කරතින් ඔය සිල්ක් ටැප් එක. ඔය තියෙන්නේ මඩ රන්දනේ. මේ තියෙන්නේ හැපෙත් ඔය වාහන වලට යන පහල තියෙන අපි දකින්නේ. ඔය පේන්නේ සිල්ක් ටැප්. සිල්ක් ටැප් 9ක් දානවා මඩ එනවා නානක් ගන්න. මඩ එන එක බලක් වගා. ඒකවල පැහැදිලි වෙනවා. පිරෙන්න පටන් ගන්නෙ මෙන්න මේ කාලෙදී. ඒ කියන්නේ අපේ කාලෙදී. ඒක අපි සියලු දෙනා මේකට වගකීම් වෙනවා. එතකොට එහෙම ඇවිල්ලා විටින් විට මේක සුද්ධ කරන්න උත්සාහ කරනවා. අති විශාල මුදලක් මේ ගෙගිරියව සුද්ධ කරන්න දානවා. විශාල මුදලක් වැය කරනවා. විටින් විට සුද්ධ කරනවා. ඒත් 1992 තාපහැදිරි 1992 මුළු ගෙගිරියවම වැහෙනවා. පාසි උඩ. මුළු ගෙගිරියවම පිට්ටනියක් වගේ. ඉතින් දැඩි විශාල පරිශ්‍රමයක් දාලා තමයි නැවත සුද්ධ කරන්නේ. විටින් සුද්ධ කරනවා. ඔබතුමා විශ්වාස කරනවා මේ නුවරඑළියේ මේ ගෙගිරියව එක කාලයක් අවුරුදු 2-3ක් වහලා දාලා සුද්ධ කරන්න
වහපු වෙලාවේදී මඩ සුද්ධ කරන වහපු වෙලාවේදී මැණික් ගැරුවා. කට්ටිය කිව්වා. මේක මැණික් තිබුණාද ඒ අවස්ථාවේ? මේක මැණික් තිබුණා. ඉතින් දැන්ටත් මැණික් ඇති එහෙම. මැණික් ඇති. තාම එයාගේ මංකොල්ල මැණික් මේ මංකොල්ල කරුවන්ගේ ඔව් රත්නපුර බලංගොඩ ආදී ප්‍රදේශවල කහවත්තේ ඒ මැණික් ව්‍යාපාරිකව මෙහෙ නතර වෙලා මෙහෙන් අර සුද්ධලා ගන්න මැණික් එක බලපත්‍ර පොඩි බලපත්‍රයක් දීලා තිබුණා ගමේ මිනිස්සුන්ට එහෙම හැම කෙනාට මැණික් ගන්න පුළුවන්. එතකොට ෂෙල්ටන් මහත්තයා දැන් අර කඳු වලින් පස් ගලාගෙන එක රූරා හැලෙන එක දැන් එන ඒ පස් වෙන එක ගැගිරියට එනක නැවතිලා තියෙනවද? නෑ තාමත් වෙනවා. දැන් පෞගේ අර දැඩි වර්ෂාව වෙලාවේදී මුළු ගෙගෙරි වැවම එන අපු සියලු දේවල් අපි දැක්කේ කහපාට වතුර. මඩ වතුර. ඉතින් මඩ ඇවිල්ලා මේක තැම්පත් වෙනවා. දැන් මේක අපි දැක්කට මේ හොඳට සුද්ධ කරේ මේ පෞගේ දා කොයිකා ආධාරය යටතේ. කොයිකා ආධාරය යටතේ ගිය අවුරුදු එකමාරක් කාලෙදී මේක නැවත සුද්ධ කරා. ඒගොල්ලෝ ආධාරය යටතේ 2023 24 කාලේ මේක අප සුද්ධ කරා. අප සුද්ධ කරා කොයිකා ආධාරය යටතේ. ඒගොල්ලෝ ෆන්ඩ්ස් වගේක් දුන්නා. නකස් භාවයට. ඒකෙන් තමයි මේ සුද්ධ කළාද පිරිසිදු නැත්නම් මේක අදර අපිට දකින්න වෙන තනි කරම වැඩිච්ච ජලජසාග. එතකොට ෂෙල්ටන් මහත්තයා දැන් අපි ඒක තියෙද්දි මේ වර්ෂ මේ ජලය අපවිත්‍ර වීම එහෙම නැත්නම් ඇල්ගී වැඩිලා මේක මේ යම්කිසි දුර්වර්ණ ගතියක් ඇති වෙනවා කියනවා මේ අපද්‍රව්‍ය ගලාගෙන එන. ඒතර දැන් මේ අපි හිතමු දැන් ඔය කාණු වල තියෙන ජරාවල් සීරුව මේකට හරවලයි කියලා තියෙන නුවරඑළිය නගරේ. ඔව් මෙහෙම ඇත්ත කතන්දරේ මොකද අපි නීති ගරුක නැති පිරිසක් ලංකාවේ මගේ පෞද්ගලිකව කියනවා. අපි නීති ගරුක නැහැ කිසි දෙයක. නීතියට අඩංගු නැහැ. නීති දෙනවා. නීති ගරුක නැහැ මිනිස්සු. නීති ගරුක නැති නිසා මේ ඉදිකිරීම තාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. අවුරුදු 20ක 30ක කාලෙක ඉදිකිරීම ප්‍රමාණයට වඩා නුවරඑළිය නිර්මාණය වෙලා තියෙනවා. එහෙම යෝජනා කරමින් මේක අපි සාකච්ඡාව අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම පෞද්ගලිකව අර ජනාධිපතිතුමාටත් අමාත්‍ය මණ්ඩලයත් පාර්ලිමේන්තුවේ 225 දෙනාටත් මම යෝජනාවක් හැටියට අපි මම මේක මේ හරිය සංචාරය කරලා සොයාගත්තු කරුණු අනුව මේක විශේෂිත පනතක් හරි හෝ මේ නුවරඑළිය ගෙගිරි වැව දැඩි නීති රීති පනවල නගර සභාව වේවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව වේවා තව මේකට එකතු කර ඇති පාරිසර අමාත්‍යාංශය තියෙනවා. ඒකාබද්ධව මේ දැනට කසල බැහැර කිරීම අපද්‍රව්‍ය බැහැර කිරීම වගේ දේවල් නවත්තන දැඩි නීති රීති දඬුවම් කරන දඩ ගහන ක්‍රම ඇති කරලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා එතුමාගේ කාලය තුල මත පරපුරට මේ ආරක්ෂා කර ගැනීමට හැකි වෙන පරිදි මේ ජලාශයට යම් වැඩපිළිවෙලක් යොයන්න කියලා එතුමා සහ එතුමාගේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මම හිතන්නේ ෂෙල්ටන් මහත්මයා ඒක අනුමත ඒක යෝජනාව හොඳයි කියලා කියනවාද මම මේ කරපු යෝජනාව? මම ඔබතුමාගේ යෝජනාවට එකඟ වෙනවා. ඒක මම ඉල්ලීමක් කරන හැම දෙනාගේම සියලු දෙනාගේම ඉල්ලීමක් කරනවා. නුවරඑළිය සංරක්ෂණය කරන්න නම් නුවරඑළිය ඉදිරියේදී මතුකර උරුම කරන්න නම් නුවරඑළිය ගැන හොඳ කියවීම හැම කෙනාටම අවශ්‍යයි. ඔව් ඔබතුමාගේ නුවරඑළිය පිට පොඩි පොත් පිටක් මට හම්බ වුණා. ඒ පොත් පිටච කවුරු හරි මේක නුවරඑළිය ගැන ආසාවක් තියෙනවා නම් ඒ පොත් පිටච පමණක් නෙවෙයි තව මේකේ පෞරාණික වටිනාකමක් තියෙන පුද්ගලයෝ ඉන්න පුළුවන්. ඒ අය මතුවෙන්න පුළුවන්. ඒ සීල පින සමීක්ෂණ කරලා මාධ්‍ය තුලින් ඒක පොඩි ආරාධනාවක් කරලා ඊට පස්සේ හැම දෙනාගේම අදහස් එකතු කරලා පක්ෂ විපක්ෂ හැම කෙනෙකුම හැම ජාතියකම හැම කුලයකම හැම මිනිස්සුන්ගේම අදහසක් කරන් මේක ශ්‍රී ලංකා කියන එක කන්සෙප්ට් එකක් තුළ මේක සංවර්ධනය කිරීමට අපි සියලු දෙනා අපි එකඟ වෙනවා. අපි යෝජනා කරනවා. මොකද අපිට යෝජනාවක් කරන්න පමණයි පුළුවන්. අපිට ගවේෂණය කරලා අපිට සමාජගත කරන්න පුළුවන්. ඉතින් එහාට අපිට යමක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බොහොම ස්තුතියි ෂෙල්ටන් මහත්තයා අපිට මේ අවස්ථාව ලබා දුන්නට. ඉදිරි කාලයේදී ෂෙල්ටන් මහත්මයාත් සමග අපි මෙම වැඩසටහන තවදුරටත් විවිධ ස්ථාන වලට අපි ගිහිල්ලා අපි සාකච්ඡා කරලා E&I කියන වැඩසටහන තුලින් ඔබතුමා හම් වෙනවා. නම් බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව අපිට ලබා දුන්නට.